මට අර බෝතලය අරන් දෙන්න පුළුවන්ද? මොන බෝතලයද? මල් පෝච්චියට එහා පැත්තේ තියෙන එක. ඒක ඔයාගේද? මට ගන්න බෑ මෙතන ඉඳන්. මට ඒක අරන් දෙන්න. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. මට අර බෝතලය අරන් දෙන්න පුළුවන්ද? කියලා ළඟට කිට්ටු කරලා දෙනවා හරි අතර දෙනවා හරි කියන්න පුළුවන් අපිට. අදාළ verb එක තමයි pass. ඒතර verb function වෙන්නේ pass somebody to something. ඒත අරන් දෙන්න පුළුවන්ද කෙනා you. යන්න පුළුවන්ද can you go. ඒත අර බෝතලේ that bottle. ඒතර මට me. ඒතර can you somebody දානවා can you pass me that bottle. Can you pass me that bottle. ඊළඟ එක මොන බෝතලේද? what bottle නෙමෙයි. what කියොත් පොදුවේ තියෙන හැම එක. දැන් මෙතන පන්ති කාමරම් කීපයක් තියෙනවා. කීපකින් අපි ගන්නේ which. what කියන්නේ ලෝකේ තියෙන හැම බෝතලයකින්ම. which bottle. මොන බෝතලයකින්ම සරලව කිව්වද which bottle. මල් පෝච්චියට එහා පැත්තේ තියෙන එක. මේක වාක්‍ය රටාවක් නැතුව නිකන් කියනවා අපි. දැන් තියෙන එක නම් the one the දාන්න ඕනේ තියෙන එක. අපි එකක් ගැන කතා කරන දා. එතන next ගැන ප්‍රොපෝෂන් එක එහා පැත්තේ කියන්නේ the මල් පෝච්චියෙන් the flower vase ඇතුළේ තියෙන එක. flower pot නෙමෙයි. එතන බඳුන කියන්නත් නේ. එතන the one next to the flower vase. මල් පෝච්චිය එහා පැත්තේ කියන්නේ next to the flower vase. එතන මල් පෝච්චිය එහා පැත්තේ තියෙන එක the one next to the flower vase. ඒක ඔයාගේද? දැන් මේකේ මේ පාඩමත් පොඩ්ඩක් මට උගන්වන්න පුළුවන් මේ possessive pronoun කියන පාඩම. දැන් your කියන්නේ possessive adjective එකක්. adjective එකේ නාමපදයට කලින් එනවා your bag your pen. ඒතර yours කියන්නේ possessive pronoun එකක්. pronoun දාන he she it වගේ. ඒතර මේක වාක්‍යයට එම මිස් වාක්‍යයට. ඒතර ඒක it නේ දාගන්න ඕනේ. ඒතර it is good. good එක adjective එකක් දාන්න පුළුවන්. නමුත් it is your දාන්න බෑ. කියන්නේ possessive adjective be verbs වලට පස්සේ දාන්න බෑ. දැන් possessive adjectives දාන්න බෑ noun එකට කලින් විතර. your bag කියන්න පුළුවන්. ඒතර it's me ආගෙන මීගේ pronoun එකක්. ඒතර yours කියන pronoun එක it is yours ඒක ඔයාගේ. ඒතර මේකේ ප්‍රශ්නයක් මේක ඔයාගේද කියලා is it yours. ඊළඟ මට ගන්න බෑ මෙතන ඉඳන්. මෙතන අදාළ verb එක can't නෙමෙයි. මෙතන වාක්‍යයට I can't go ඒක සරල වාක්‍යයක්. ඒක ලඟ වෙන්න බෑ කියන අදහසට මේ ගන්න reach something. ඒක verb අදාළ verb එක මෙතන ඉඳන් from here. තමයි from කියන්නේ preposition එකක්. here කියන්නේ adverb එක. නමුත් සාමාන්‍ය preposition එක පස්සේ එනවා noun. මේකට අපි කියන adverbial phrases. එතකොට ඒක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒම ලොකුට හිතන්න ඕනේ. නිකන් මතක තියාගන්න from here. I can't reach from here. නැත්නම් I can't reach that from here. මට ඒක අරන් දෙන්න. command එක go home වගේ. එතකොට මේ pass එකම තමයි අදාළ verb එක. pass එක වෙන විදිහට පුළුවන් pass something to somebody. එතකොට it can eat. එතකොට pass it to me please. please අතින් දා ගන්න ඕනේ polite විදිහට pass it to me please.